හැල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් යාළුවනේ මට එක්කෙනෙක් කිව්වා ඒ කියන්නේ මගේ යාළුවෙක් හරිද යාළුවෙක් කිව්වා පට්ට රස කියන්නේ සුපිරියට කැම තියෙන කඩයක් තියෙනවා ඒකේ නම තමයි මාතර බත් කඩේ අන්න එහෙම මේ කඩයක් තියෙනවා කාලා බලනවා එක සැරයක් යවත් හැමදාම කනවා අන්න එහෙම කියලා යාළුවෙන් මට කිව්වා ඉතින් මට ආසාවකුත් තියුණා ඉතින් දුර දින්න ඉතින් මෙන්න මේ පාරේ ඉවර වෙන්න තැනකුවා තියෙන්නේ කියන්නේ පාර පොඩ පහු කරගෙන යන්න ඕන මේ අවුවත් රස්නේ ගයිස් ඉන්න බෑ මේ අවුව එන දවල් මේ ඉතින් මට ඉතින් ආසාවක් තිබුණා ඉතින් යන්න ඉතින් කඩේට ඉතින් අපි නම් පයින් යන් ඉතින් මොනා කරන්නද ඉතින් වාහනයක්වත් මේ කරනකම් ඉතින් පොඩ්ඩක් යන්න අම්බෝ මාර අවුව රස්නයක් ගයිස් තියෙන්නේ ඈ ගයිස් මොකද්දර ඊ අඩි බස් එක නේද guys බස් එකක් නේද පොඩෙන් බලන්න guys බස් එක අඩි මේක හදාගන්න පුළුවන් නේද දන්නේ අඩේ මලකටත් කාලා දීරලා තියෙන්නේ guys හොඳට මේ ටයර් එකෙන් අම්බේ මේ මලකඩ මේක හදාගන්න පුළුවන් මේ මන් දන්නේ යාළුවෙක් ඉන්නවා ඒගොල්ලෝ තාත්තා අර මොකද ගැරේජ් එකේ වැඩ කරන්නේ අර මං යාළුවනේ මගේ හොඳම යාළුවා යා රට ගියානේ කසුන් අන්න ඇගේ තාත්තා වැඩ කරන්නේ ගැරේජ් එකේ හරිද එයාට කියලා හදාගන්න පුළුවන් අපි කසුන්ට කෝල් එකක් දීලා බලමු නැත්තම් කසුන්ට නෙමෙයි කසුන්ගේ තාත්තගේ නම්බරේ දීපු මං ගාව පොඩක් අහලා බලමු පොඩෙන් මේ තියෙන්නේ hello මේ කසුන්ගේ කියන්නේ කසුන්ගේ තාත්තා නේද ඕ මල්ලි කසුන්ගේ තාත්තා තමයි මේ කසුන්ගේ තාත්තා මේ මට බස් එකක් තියෙන හදාගන්න මේ කියන්නේ කැලේක නිකන් තිබි මං අද්ද නිකන් මේ කඩේකට යන ගමන් ගිහින් යද්දි දැක්ක නිකන් තියෙනවා මේ වතරලා දාපු බස් එක මේ මට ඒක හදාගන්න පුළුවන් නේද අරන් එන්න බලන්න මල්ලි මං ඔයාලට කියන්නම්කෝ හරි මේ කසුන්ගේ තාත්තා මං එන්නම්කෝ පොඩ්ඩක් හරි guys අපි කසුනේ තාත්තට කෝල් එකක් දුන්නා ඉතින් සිටි මෝටර්ස් තමයි නම ඉතින් මේ බලන guys ඉස්සරහ හැප්පිලා උදු අම්බෝ මේ උඩත් නිකන් ඇද්ද වෙලා ඔක්කොම ටික සුපිරියක් කරලා දෙයි ඉතින් අපි ඉන්න බස් එක ස්ටාර්ට් වෙයිද කියලා බලමු ස්ටාර්ට් වෙයිද ස්ටාර්ට් වෙනවා guys අවුලක් නැහැ ස්ටාර්ට් නම් වෙනවා මීට ගමු බලන්න අවුලක් නැහැ නේ අපෝ guys චප්ප වෙලා බස් එක නම් මට හිතෙන විදිහට මේ කෙලින් පාරේ යන්න ඕන සිටි මෝටර්ස් කියලා තියෙන එයා හදලා දෙයි ගැම්මක් තමයි ගැම්මින් යන්නේ මෙන්න මේ හරිය ඔයාලුවනේ තියෙන සිටි මෝටර්ස් නම මේ තියෙන යාළුවනේ සිටි මෝටර්ස් මේ තියෙන කඩේට ආව මං හිතන විදිහට එතන ඉන්නේ නවත්තගමු මේ තියෙන සිටි මෝටර්ස් කඩවල් ගොඩක් තියෙනවා යාළුවනේ මං හිතන්නේ එයාගේ කියන්නේ ඒ තාත්තලා කඩවල් ගොඩක් තියෙනවා අවුලක් නැහැ මාමේ කියන්න පුතේ මාමි මේ තියෙන අර බස් එක මං කිව්වේ කැලේක තිබ්බ කියලා මට මේක සුපිරියක් කරලා ඕන කීයක් ගත් කවන්නේ මං ඉතින් බේකටි වැඩ කරලා ඉතින් එය මේ වලින් ඉතින් සල්ලි හම්බ කරලා ඉතින් අමහන්සලා ඉතින් මාමි මට මේක සුපිරියටම හදලා ඕන ආයේ කිසි මලකට පාරක් නැතුව ඇදෑරලා සුපිරියට හදලා දෙන්න ඒ කියන්නේ ටයර් එහෙමත් දාලා ප්ලේන් පාරකුත් දාලා මේ ඇද ටික පොඩ්ඩක් ආරලා මේ හදන්න මම කීයක් විතර ඇයිද කියලා පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද පුතේ මේකට ලක්ෂ 50ක් 60ක් විතර යනවා ඇද ටික ඇරලා ඒ කියන්නේ මම මේ ඇද ටික ඇරලා ඔක්කොම කරලා ටේම් පාරක් ගහලා එතකොට ඇතුළ පොඩ්ඩ හදලා මේ මලකට මේ යවලා ටයර් එහෙම හදලා ඒ ඔක්කොටමද මම ලක්ෂ 50 ඔව් පුතේ ලක්ෂ 50යි හරි මම මට කමක් නැහැ සල්ලි මේ ප්‍රශ්නයක් නැහැ මේ මට හෙට ගන්න පුළුවන් නේද බස් එක හෙට නෙමෙයි පුතේ අනිද්දා දෙන්නම්කෝ මාමේ අනිද්දා දෙන්න එහෙනම් මං ගිහින් මාමේ උස්සන්නයි හරි පුතේ උස්සන්නයි ඉතින් guys අපි බස් එක දැම්මා බස් එක නම් එහෙන චප්ප වෙලා අපිට ඉතින් අනිද්දාට දෙන්නම්කෝ බස් එක අප්පෝ මේ
සුපිරියක් කරලා දෙයි. මෙතන ගොඩක් වාහන එනවා. හරිද? අනික මේ කියන්නේ මේ මාමගේ හැම තැනම සිටි මෝටර්ස් තියෙනවා. මෙතනක් තියෙනවා. හරිද? අතනක් තියෙනවා. හරිද? මේ යයි කඩව ගොඩක් තියෙනවා. කියන්නේ යාට ගොඩක් ඉල්ලුම තියෙනවා. වාහනේ මෙනවා පට්ටේ. ඉතින් යාළුවනේ අපි බස් එක හදා ගන්න ඕනේ. දැන් අපි අනිද්දාට සෙට්ටමු. ඔන්න ගයිස් ඉතින් අපි බස් එක හදන්න දැම්මේ හරියටම වේද මට හිතන විදිහට මේ බස් එක හදලා ඇති අපි ඉතින් පයින් යන්න ඉතින් සුපිරියක් කරලා ඇති කියලා මම හිතනවා. ඉතින් බලමු. එතන ගොඩක් කට්ටිය එනවනේ ගයිස්. වාහන හදන්න ඒ වගේ ඔය ටින්කරින් වැඩ, පේන්ට් වැඩ, මලකඩ ඔය ඇදා අරින්න හැප්පිච්ච වාහන අරන් ඉන්නේ මෙතන ඒ මාම ගාවට. ඉතින් අපි බලමු. ඒ මාමට කතා කරලා බලමු අපේ බස් එක කොහෙද දන්නේත් නෑ ගයිස්. මේ මොකද පරිගණක අලුත්තඩියා කඩේට එහා පැත්තේ ආරති බස් එකකුත් නවත්තලා තියෙනවා. එතන යාළුවනේ මේ හදා ගන්න ආවේ කෙනෙක් හැබැයි සුපිරියට හදලා කාගේ වුණත් කමන්නේ බස් එක සුපිරිය නේ. අපේ එකත් ඔය වගේ හදලා දිනේ. මාමේ පුතේ මාමේ බස් එක හැදුවද? ඔව් පුතේ හැදුවා. අනේ කොහොමයි මට කියන්නකෝ. ඔය ඉස්සර නවත්තලා තියන්නේ ඈ මේක අඩි මාමේ මේ බස් එකද මගේ? ඔව් පුතේ සුපිරි. ඉතින් බලන්නකො සුපිරිද කියලා. අඩේ මාමා. අඩි ගැම්මක් නේ මාමේ. අඩේ මේ බෆර් එහෙම. අම්මී අර මලකඩ මොකද්ද නිකන් අලුතෙන් ගත්තා වගේ. ඒක මලකඩ පාරක්වත් නැහැ. අඩේ මේ උඩ මේ චප්ප වෙලාන තිබ්බේ. අඩි ලයිට් පාර අඩි ස්පෝක් ලයිට් උත් ගහලා. අඩේ මේ බලන්න මේ මොකද්ද මේ? මොකක්ද යන්නේ නෙමෙයි. සයික් කන්නාඩි යන්නේ ඒවා සුපිරි ඈ. අම්මට උඩු ප්ලේන් පාර නම් ගැම්මක් තමා. ප්ලේන් පාර ගැම්මක්. අඩේ උඩ අර මේක බලන්නකෝ. අම්මට උඩු උන්චි දඟේ අම්මට උඩු සුපිරි ඈ. ටින්කරින් නම් සුපිරි. අඩේ චැනල් වලට ගහලා තියෙන මේකත් සුපිරි. අපි ඇතුළට ගිහලා බලමු. ඇතුළට සුපිරියට කරලාදී බලමු ඇතුළ. අම්බෝ ගයිස් ඇතුළට සුපිරියක් වගේ ඈ. අම්මට මේකේ ලයිට් දාන්නත් පුළුවන්ද? බලන්නකෝ ගයිස් අම්බෝ ඇත්තටම සුපිරියටම හදලා. ඇත්තටම ඒ කියන්නේ ඇත්තටම සුපිරි. අයි නයිස් ඈ. සුපිරි කියලා කියන්න දෙයක් නැහැ. අර මට හිතා ගන්න බෑ අච්චර මලකට කාපු. ඒ කියන්නේ මලකට කාපු මට වචනත් පැටලෙනවා ගයිස්. ඒ කියන්නේ පට්ටට හදලානේ. ඒ කියන්නේ අච්චර මේ එකක් තිබු බස් එක මෙහෙම කරලා කියන්නේ. අම්බෝ ඇත්තටම සුපිරිය. ඒ කියන්නේ මං ආයි මගේ මොන වාහනයක් හදන්න තිබ්බද මම මෙතනටම තමයි එන්නේ. මේ සිටි මෝටර්ස් කියන්නේ ආයි වසර 20කට කොයිද පළපුරුද්දක් සමග සුපිරිය හදනවා. ඉතින් ඔයාලගෙත් වාහනයක් තියෙනවා නම් මෙතනට දාන්න ඉතින් සුපිරියක්. ඉතින් අපි ලයිට් එකක් දාගත්තා. ගැම්මක් තමයි. ඔක ඕෆ් කරමු. අම්මට ලයිට් සෙට් එකත් මරු ඈ. මේ අඩේ මේ ඇස් ගහලා අම්මට උඩ හෝන් එක. අම්මා හෝන් එක සුපිරිනේ. ඇත්තටම ගැම්මක් ඈ. සුපිරි. අපි පොඩ වටයක් ගිහලා බලමු. වටයක් යන කලින් මේ අර අංකල්ට පොඩක් මම කියන්නකෝ. හෙලෝ මාමේ. පුතේ කොහොමද බස් එක සුපිරිද? අඩේ ඉතින් පට්ට මාමේ සුපිරි. ඇත්තටම සුපිරි ඈ. මට හිතා ගන්න බෑ මෙච්චර මලකට කාලා චප්ප චොරොප්පන් වෙලා තිබ්බ බස් එකක් මෙච්චර මේ ලස්සනට මෙච්චර ක්වොලිටියට හදපු එක ඇත්තටම සුපිරි ඈ. දන්නවනේ ඉතින් ආයේ ඒකට මම ඇත්තටම මාමාගේ මේ වැඩ ගැන හිතලා තමයි ඉතින් මම මෙතන දාන්න හිතුවේ. ඉතින් ආයේ ඉතින් කියන්නේ සුපිරි සේෆ්ටි එකක් සුපිරි හොඳට තිබ්බා. ඉතින් ලයිට් පාර සුපිරි මාමේ. ඒ වගේම බෆර් එතකොට සන් කැප් අන්න ඒවා සුපිරි. එතකොට ජනෙල් වලට ගහලා තියෙන මේවා. එතකොට පේන්ටිං අන්න ඒවා ආයේ 100% ඔක්කොම thank you පුතේ. ඉතින් මාමේ දැන් ඉතින් සල්ලි අපි නම් මේ ඔන්න ලක්ෂ 50යි කිව්වේ. ඔව් පුතේ ලක්ෂ 50. මෙන්න මම ලක්ෂ 50. එහෙනම් ඉතින් ආයි වැඩක් තිබුණොත් ඉතින් මෙතනටම තමයි එන්නේ නම් අපි ගියා ඈ. හරි පුතේ උස්සරනේ පරිස්සමින් එලවන්න.
හරි හරි මම ඉතින් දන්නවනේ ඉතින් මම ඉතින් හිමීට තමයි යන්නේ ඉතින්. හරි පුතේ. හරි ගයිස් අපි බස් එක හදාගත්තා. ගැම්මඩ අපි ඉතින් බස් එක ස්ටාර්ට් කරලා කොහෙන් හරි නවත්තලා මෙතින් කතා කරමුනේ. දැන් ඉතින් අපි කතා කරමු. ඇත්තටම ගායිස් මේ බලන්න ලස්සන මෙතනින් තමයි අපි බස් එක ගත්තේ. මං ඊගෙන මටත් අහම්බෙන් සෙට් උනේ හරිද? මං නිකන් කෑම කඩේකට නිකන් යන්න ගියේ හරිද? ඊගෙන මට වාහනයක් ගන්නත් අයිඩියා එකක් තිබුණේ සල්ලි දිනවා. අර බේකරි කරලා ඒ සල්ලි දිනවා. ඒකට මට වැඩි අයිඩියා එකක් තිබුණේ නැහැ මේ බස් එකක් ගන්න. මං හිතුවේ නෑ ඉගෙන පොඩි කාලේ ඉඳලා හිණියක් තිබ්බා. හරිද? බස් එකක් ගන්න. හැබැයි මෙච්චර ඉක්මනින් ගන්න ඕන කියලා හිතුවේ නෑ. ඉතින් කැලේදීලා හම්බුන එක සුපිරියක් කරා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අදම නම් අපේ channel එකේ වීඩියෝ එකක් බලන්න subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඇත්තටම සුපිරියක් තමයි ඉතින් අද කරේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම ගේමින් සුබුදා වයිඩි